ජේසු පිහිටයි. හිතෝපදේශ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනවා ස්වාමීන් වහන්සේ කෙරෙහි බයවීම නම් නපුරට ද්වේෂ කිරීම යනුයි. ඉතින් මේ බයිබල් පදයේ තියෙන කාරණාවදී මේ ඉතා කෙටි කොටසක් වුණත් මේ බයිබලයේ පරිච්ඡේදයේ ඉහළ ඉඳලා පල්ලෙහාට බලනකොට දකින්න පුළුවන් බයිබලයේ ප්‍රඥාව ගැනත් කතා කරනවා එතන. ඉතින් ප්‍රඥාව ගැන කතා කරන්නේ මේ ඥාණයට ගුරුකම ලබා ගන්න කියන එක කියනවා මේ දෙවියන් වහන්සේගෙන්. ඉතින් අපි දන්නවා බයිබලයේ තවත් වචනයක් කියනවා ප්‍රඥාවේ පටන් ගැනීම නම් දෙවියන් වහන්සේ කෙරෙහි බයවීම කියලා. ඒ වගේම දෙවියන් වහන්සේට බයවීම නම් නපුරට ද්වේෂ කිරීම කියලාත් මෙතනදී කතා කරලා කියනවා. ඉතින් මේ කාරණාවලදී අපිට පෙනී යනවා යම්කිසි කෙනෙක් නපුරු කරනවා නම් ඔහු අඥානයෙක්ව සිටිනවා. ඔහු නිවැරදි දැනගැන්මක් නැති අඥාන මිනිසෙක්ව සිටිනවා. නමුත් ප්‍රඥාව දෙන දෙවියන් වහන්සේ කෙරෙහි අපි බය වෙනවද? අපිට දෙවියන් වහන්සේ ප්‍රඥාව දෙනවා. ඒ වගේම අපි දෙවියන් වහන්සේට බය නම් උන්වහන්සේ ඒ අකමැති පාපය නොකරලා ඒ අකමැති පාපයෙන් විරුද්ධව පාපයට ද්වේෂ කරමින් අපි දෙවියන් වහන්සේට ලං වෙනවා. ඉතින් මේක බයිබලයේ පොඩි පදයක් තමයි කතා කරන්නේ. නමුත් වැදගත් වෙන දේ අපි දෙවියන් වහන්සේගේ පැත්තේ හිට ගන්නවද නපුර පැත්තේ හිට ගන්නවද කියන එක. ඉතින් බයිබලයේ මේ දෙවියන් වහන්සේ කතා කරන කාරණාව බලපුවාම උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා මනුෂ්‍යයන් විදියට අපි දෙවියන් වහන්සේගේ පැත්තේ හිට ගන්න එක, දෙවියන් වහන්සේට බය වෙන එක. කොහොමද? දෙවියන් වහන්සේ නපුර ද්වේෂ කරනවා. එහෙනම් අපි දෙවියන් වහන්සේව අදහන සෙනගක් නම් අපිත් නපුරට ද්වේෂ කරන සෙනගක් විය යුතුව වෙනවා. ඉතින් ඔබයි මමයි දෙවියන් වහන්සේව අදහනවා. ඔබටයි මටයි දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. අපි දෙවියන් වහන්සේට අයිති සෙනගක්. දෙවියන් වහන්සේ නපුරට ද්වේෂ කරනවා. අපි දෙවියන් වහන්සේට බයයි. අපිත් නපුරට ද්වේෂ කරමු. මක් නිසාද? අපේ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්. ඔබ සැමට ජේසු පිහිටයි.